මේ පොඩි මෙහෙන්නකෝ මේ 21.19 21.20 21.21 හරිද මේ රූම් වල ටෙම්පරේචර් බලන්න කියලා සිස්ටර් කිව්වා. ඉතින් මේ ඔයා මේ තර්මෝමීටර් එක අරගෙන ගිහිල්ලා ඔයා ඒ හැමෝගෙම මේ උඩ බලන්න. මට වෙලාවක් නැහැ අපේ ගෙදරින් ඇවිල්ලා ඉන්නේ. මේ මම ටක් ගාලා එතෙන්ට යන්න ඕනේ. මේ මම සිස්ටර්ට කියලා තියෙන්නේ මම ඉතින් ටක් ගාලා යනවා. ඔයාලා ඔක්කොම බලලා තියන්න. මේ තව පේෂන්ට් කෙනෙකුත් ඉන්නවා වොෂ් කරන්න. ඒක මේ පේෂන්ට්වත් වොෂ් කරලා මේ ලස්සනට බෙඩ් එකේම අදලා තියන්න. හරිද? මම ටිකකින් එනවා. මම මේ හැමම මේ මගේ ලන්ච් එකත් අරගෙන එහෙමම එනවා. ඔයාලා ඒ ටික කරලා තියන්න. හරිද? හරි. ඔයාලා ඒව කරන එක හොඳයි. මොකද ඔයාලා පුරුදු වෙන්න ඕනේනේ. ඔයාලා පුරුදු වෙන එක තමයි හොඳ. ඔයාලා අත හුරු කරගෙන ඉන්න ධර්මයට ඔයාලට හොඳයි. ඒ නිසා ඔයාලා හොඳට කරලා පුරුදු වෙන්න. මේ තව මේ අනිවාර්යයෙන්ම chart එකේ දාලා තියන්න. මේ උණ බලපෑම ඔක්කොම ඔයාලා ලියලා තියන්න ඕනි. හරිද? අනිත් එක මේ sugar බලන්නත් තියෙනවා. මේ ඒකත් මතක ඇතුව කරන්න ඕනි. හරිද? මම ලන්ච් එක අරගෙන එනවා. එතකොට ඔයාලා ওই ටික කරලා ඉවර කරන්න. පොඩි මේ ඔය ටික මට දෙන්න. මම ඔක්කොම sugar බලලා ඉවර කරන්නම්. හරි. මේ ඔව් තව දෙන්නයි තමයි ඉන්නේ කමක් නැහැ මේ ඒ දෙන්නගේ මම බලලා ඉවර කරන්නම් මේ හරිද ඔයාලා යන්න අතර පේෂන්ට් කෙනෙක් ඉන්නවා මේ එයා වොෂ් කරන උදව් කරන්න මම ඊට ටික බලන්න මේක සිස්ටර් එනවාද මේ රූම් එකට පේෂන්ට් බලන්න ડોක්ටර්ත් එක්කලා මේ දැන් ඔයාලා කරා ඇති මම කරන්න හරිද මම මේ රූම් එකත් කරලා ඊට ටික මම කරන්න හරිද දැන් ඔයාලා යන්නකෝ පේෂන්ට් වොෂ් කරන්න යන්න හරිද හරි thank you හරි ගන්න මම දන්නේ නැහැ හලෝ අපේ මම්මි මට අත ගන්න දෙන්නේ නැහැ නේ ගෙදරදී. ඉතින් මට ටිකක් මම දන්නේ නැහැ. ඔයාලා දන්නවනේ. ඔයාලා ඉතින් ගෙදර වැඩ කරනවනේ හලෝ. ඒ නිසා ඔයාම අරන් අතු ගන්න. හරිද? අනේ මම දන්නේ නැහැ හලෝ. ඒකයි නෑ දන්නවනම් ඉතින් මට මේ ක්ලාස් රූම් එක අතු ගන්න ඉච්චර දෙයක් නෙමෙයි. අනේ මම දන්නේ නැහැ ඒකයි. ඔයා මේක ගන්නකෝ. ඔයාලා දන්නවනේ. මේ මම පොඩක් උදව් කරන්න එන්න. හරිද? මම ඇත්තටම අපේ මම්මි මට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ හලෝ ගෙදරදී. මේ ඔයාලා දන්නවනේ ඉතින් මේක. මම ඉතින් කිසිම දෙයක් කරන්න නැතුව තමයි ඉතින් හැදුනේ. මේ යා මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ නේ ගෙදරදී. අනේ ඉතින් මම කවදාවත් කොස්සක් අතින් අල්ලලවත් නැහැ. මේ ඒකයි අනෝ. අනේ ඔයාලා ඉතින් මේ අරගෙන අතු ගන්න ඔයාලා ඒක දන්නවනේ හලෝ. ඔයාලා පිළිබඳව එහෙම ප්‍රශ්න නැහැ නේ. ඔයාලා ඉතින් ගෙදර වැඩ කරනවනේ. ඔයා මේක අරන් අතු ගන්න. මාස්ටර් මේ අපේ එක්සෑම් එක ළඟයි මාස්ටර් මේ අනේ චුට්ටක් මොනවා හරි කියලා දෙන්නකෝ වයිවා එකට මොන වගේ දේවල් මාස්ටර් එන්න පුළුවන් අනේ ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ මට අර පොඩ්ඩක් මේ වගේ ඒවා එනවා එහෙම එනවා කියන එක විතරයි දැනගන්න ඕනේ එනවා මොනවද කියන එක විතරයි දැනගන්න ඕනේ මාස්ටර් හරිද මේ ඔව් මට ඔක්කොම ඒ කියන්නේ මේ දේවල් වලින් එනවා කියන එක විතර කියන්නකෝ එතකොට මම ඒක ටිකක් ගන්න නෝට් කරගන්නවා හරි එතකොට මේ හරි බෙස්සෝ වෙන අහනවනේ හරි බෙස්සෝ වෙන අහනවා බැන්ඩේජ් හරි මාස්ටර් හරි මේ නේද මම බැච් එකේ හැමෝටම දෙනවා මම විතරක් තනින් කරගන්නේ නැහැ මාස්ටර් හැමෝටම දෙනවා මේ මට අර පොඩ්ඩක් වයිවා වලට මොනවා හරි දේවල් දෙන්න කියලා චුට්ටක් නෝට් කරගන්න විතරයි ඕනේ ඒකයි මේ එතකොට බෙස්සෝ වලින් ඊට පස්සේ බැන්ඩේජ් එනවා ෆස්ට් ඒඩ් වලින් එනවා හරි ෆස්ට් ඒඩ් වලින් අහනවා මේ හරි මාස්ටර් හරි thank you මාස්ටර් thank you යන්නකෝ අප්පා ඉස්කෝලේට අරගෙන ඔයාලම උකන් යන්න. හරිද? ඔව් ඔයාලා උකන් යන්න. ඊට පස්සේ මේ පොඩ්ඩක් බලන්න ඊට ටික කතා කරලා මේ බබා යෝග කරලා තමයි ගෙදර එනවා. හරිද? හරි. මම ගන්නම් ඔයාලයි. විතර පරිසර ගන්න වාස්ත කතා කරන්න අංකල් ගෙදර පරිසර ඔක්කොම හොයලා බලන්න. කොහොමද ස්වාත් රෝගයේ ටිකක් හදලා ඕනේ. ඒක හදලා ඒක හදලා ඔයා මට කොල් එකක් දෙන්න ඕනේ. හරි. බබාගේ ඊට කතා කරනවා. hello teacher පරිසර අයියෝ එතකොට අනිත් ටික කියලා නේද පොඩක් කියලා බලන්න මේ අනියා බලන්න ඇත්තට බලන්න මේ එයාගේ පොත් ටික බලලා ඊට පස්සේ ආයෙත් හිතනවා ගන්න ටික මම ඒක මේ හස්පතාලේ කියලා තියෙන මේ පොඩි ටිකක් කියලා දෙන්න මේ වැඩ කරන්න පොඩ්ඩක් අපි ඒක තමයි බලන්න හරි කතා කරන්නේ හරියට යාට ඊට කතා කරනවා hello අය කොහොමද දෙන්නේ මම මොනවද ඔව් මම වරුණා මේ හරි මේ අනිත් කතා කරලා කියන්න හොඳද ඔය කොහොමද පාඩම් කරන්නේ හරි ස්කූලේ प्रिंसिपल बनाना था तो चलो अरे प्रिंसिपल आने से मैं वही बाबा का स्कूल में रखना था तो मैं हरे प्रिंसिपल मैं सर मैं